තියන්නා පුතේ ඉක්මනට තුමාණනි කවුරු හරි කියලා තියෙනවා. මටක්ම කරලා තියෙන්නේ මෙන්න මැක්ස් ටෙනිසන්. ඉතින් තවත් මොනවද මං හිතන් ඉන්නේ ඉක්මනට මේකම කිසි මම ඔයාව හොඳට දන්නවා. ඉක්මනටම යන්න ඕනේ. අපි ඔයා ඉන්නවද? පොඩ්ඩක් හිරායන් මම ඇවිත් තියෙන්නේ. ඒත් හලෝ බෑන් යගන්න පුළුවන් තැනක මම පොඩි කරදර වෙන්න හදන්නත් එපා. පිටසක් කාටවත් ගන්න ලැබෙන්නේ ඒක මතක් කළා කියන්නකෝ. ඔයගොල්ලෝ අලුරුලෝසුව. හරියම්මේ. සියක මට මතකයි ඒක මේකට දැම්මා. ඔයා මොකද්ද මට කිය හජිමි කාලෙකට පස්සේ මැට්ටිව දැක්කේ. බෙන් මට පොඩි ප්‍රශ්නයක්. එන්නම්. මොකද ඔයා මේ නිදිට මොනවද වෙන්න ඕනේ? ගන්න ලැබෙන්නේ ඒක ආරක්ෂිතයි කියන්නකෝ. ඔයගොල්ලෝ හොඳින් ඉන්න. සෝ නැහනේ. ඒක ඔයා ගාවනේ. ඔමට දාගන්න කියනවා ඇති. යා පොඩි කාලේ ඉඳන් මේකට මං හරි කැමති. අන්න මේ ඔරලෝසුව නෙමෙයි. ඔයාට සාපත් ඔයාට එහෙම ඉන්න බෑ. වනේ අනික ඔය ඔරලෝසුව හින්දා ගියේ. මේ හර දෙනවා දුන්න නැත්තම් ඔයා හිතන තරම් හොඳ වෙන්න පුළුවන් නේ. එහෙම නැත්තම් මං දන්නවා. මම පයිප් කරුවන්ගේ කණ්ඩායම දන්නවද? මං ඒගොල්ලෝ ගැන දන්නවා. නන්ද එයා අතුරුදහන් ඉන්න. එයා ඔව් මං තමයි. මං ඔයාලගෙන් සමාව ඉල්ලනවා. දෙලා කරන්නේ ඔත්තු බලනවා. ගයක් අද රැට මේ හරියේදී පිටසක් ඒගොල්ලෝ අද රැට අනවසර පිටස ඔයාලට ලැබෙන්නේ මන් දන්නේ නැහැ. කවුරු හරි එනවා. ඔයාලා ආව දන්නවද? කෙවි ගාක් රණ්ඩු වුණා. එයා අන්තිමට හරි. පේන විදිහට හොර වැඩමයි තියෙන්නේ. හතරක්ම තියෙනවා. මේවා. මේකෙන් ටෙරාවුට් බි පුළුවන්. පොඩ්ඩක් බලමුද? ඔය තාක්ෂණික ආයුධ පස්සේනි මට. කියන්නේ මේ ආයුධ හරි බලවත්. කොහොම දැන් අත්උස්සනවලා? කැතයිනේ. එහෙමද? වාස්තට වෙනවා. ඒ වැඩේ හරියන්නේ නැහැ. නෑ එහෙම වෙන්නේ නෑ. මේක වැඩ කරන්නේ නෑනේ. වෙනවා. ගොඩ කාලයකට පස්සේ දාග අයියෝ. මේ ඉන්න කට්ටිය කවුරුවත් මං අඳුරන්නේ ගියේ. මේ මගේ ගඳද යාළුවලගෙන් අයින් වෙනවා.
හරිම විනෝද උනේ. අනේ බානේ. ඒයි! මගේ වැඩ පෙන්නන්නම්. ඔයාට ගුටි ඕන ඒක කරගත්තේ ඔයාමයි. අන්න ඕනේ. ඔයා ඉතින් මංගාව ඇති තරම් බලය තියෙන. වැඩක්. මාත් එක්ක සෙල්ලම් කරන්නවොත් ඕකයි. නෙවෙයි. ඒ වගේම උරා ගන්න බලය. අයියෝ යා කරන්නේ විශේෂ ශක්තියක් තියෙන ආලෝකයේ කොතනකවත් මේව තියෙන්න බෑ. සටන් කරද්දි කට්ටියක් ආයුධ ටික අරන් ඉන්නේ කියලා අපිට කියන්න. ඔනනම් අපිට හැමදේම කියන්න. මට කියේ. ඒ හොරු ටික අල්ල ගන්නවා. ලවන්නද? මගේ අද අපි සටන් කරපු කට්ටිය ගැන මේක ඇතුලේ නෑ. දැන් මේ නේද කොල්ලෝ. කවුද කලින් සටන් කර කරකම් වැඩි වෙලා මොකද දන්නේ නැහැ. ඒද කියලා ඉක්මනට හොයාගන්න පුළුවන් වෙයි. ගෙහෙල්ලා රෝස් කරපු කැරපොත්තක එයා මැරිලා නැහැ. ඔයා ග්වෙන්ට ඔහම ග්වෙන් ඔයා සිය හොඳද? හැමදාමත් කළේ හවයි බලවලු තියෙන්නේ. කරන්න මයිතන. මෙතන ඉන්නවයි කියලා කවුරුත් ග්වෙන් හැංගිච්ච දොරක් ඇති. ඒක ඕව අරන් යන්න මල්ලකුත් මේවා කරන්නේ. අවුරුදු මේක බලා ගන්නවා. ඒයි! අතන්නවා මාව! ඔක දැන් කැඩිලා. එමෝම පාත්. මේකයි මේ වගේ ආවද පෘථිවියට ගේන තා. මං වාට ණය ගැති. එහෙම කරන්න කලින් මංගාව පුළුවන් කෑ මෙච්චරයි. දෙයක් ලීක් වෙනවා. මේ වතුර නෙවෙයි. බෙන් මං කියන දෙකට වෙලාවක් නැහැ. කාටවත් දුක කරන්න ඕන නම් මේ වැඩ හොයාගන්නම වෙනවා. දරුවෝ ය ලොකු දෙයක් පස්සෙන් ගියේ. හැම දෙයක්ම රහසින් කරගෙන ගියා ගන්න පුළුවන්. මේ ලෝකෙත් බේ. වීරය නේද? ඔයා මං ඕනේ ඒත් සාසද ඒත් මං විශ්වාස කරන්න පුළුවන් වෙයි කියලා. මං මේ ආයුධ සේරම විනාශ හරි ඒක වැඩ. මේගොල්ලන්ට හොරින් මේ ඇයි වෙනසක් වෙන ජීවියෙක්. ස්මුණක් වගේමයි. බලන්න දෙයක් නම් නෑ වගේ. හිතන් ඉන්නේ. මේක තමයි යානේ ගියානාව. මොකද ඇතුළට යන්නේ? මේක වැඩ කරන්නට ඕන කෙනෙක් වෙන්න පුළුවන්. කොහොමද මාව පේන්නේ? හිටියා වගේ? නගින්න. ඇයි? කොහොම කරනකොට කෝ කතා කළේ නෑනේ. නෑ වගේ. මොකද්ද කෝල් කතාවක් කිව්ව නේද? ඉතින් බලමු. හරි මම මොන හරි කරන්න බලන්න.
සීයා මෙතන ඉඳලා තියෙනවා. හැබැයි දැන් මොකද කරන්නේ? අපි මෙතනින් යනදී මගේ සීය තමයි මට බය. ඒ මට තනියම පගේ කියලා දැනෙනකොට මේක ඉවරයක් කරලා දාමු. කබඩාවක්. ඔව්. ඒක කරන්නයි තිබ්බේ. ප්‍රශ්නයක් වෙන්න. ඔයා මොන හරි කිව්වද? බේ මටත් ටිකක් හිතරු කරන්න. ඒ වගේ මේක ටික විනාශ කරානේ අය දැන් යන්න තු ඉන්නේ. ආ ඕගොල්ලෝ මොනවද මගේ යානෙට පහත් ජීවීන්ට මං දෙසරයක් ජීවියා කියලා කිව්ව නේද? මහලක උසස් කෙනෙක් කියලාද හිතන් ඉන්නේ? මාත කැපෙන ඔබේ තොන්නම්. මං යාගෙන බලා ගන්නම් වත් පන්සලයක් කිව්වනේ කෙවිත් මාව අත්හරින්න. මොනද හදන්නේ දන්නවද අපි ඉතන හොයාගන්න ඉතින් මගේ යානේ වෙන තැනකට ගෙනහිල්ලා ආවා සුද්ධ කරලා දාන්න ඕනේ කිසිම සාක්ෂියක් ඉතුරු ඔව් මාව අත්හරිනවා ඔය මාව හැපුවා නේද මගේ යානෙන් එයාමනු නගරම විනාශයක් කරන්න යන්නේ අපි තමයි ලොකු අමාරුවක් වෙන්නේ ලේසි නෑ වගේ. මොකද මාව හොයාගත්තේ? ඔයා හොඳින්ද? ඒ තුවාලේ මගෙත් තියෙනවා. දැන් කරන්න තියෙන හොඳම දේ එයා. ඔයාලා දන්නවද කේක් හද? ඒ වුණත් මේ වෙලාවේ මම ඔයාලට ස්තුති කරනවා. ඔයා තවදුරටත් අපිට උදව් කරන්න එනවා? මේකේ අවසානයේ දකින්නකම් ඉන්නවා. දැන් ඉතින් කියන්න එච්චර හොඳ නෑ. මොනවද අවසරයි උතුමාණනි. බෙන් ඩෙනිසන් එක් උතුමාණන් සුවතියෙන්නේ. කාත් එක්කද අපි බලා ගමු.